ඕහෝ කියලා නතර කරගන්න. මල්ලි කොහෙද යන්නේ? ගමේ හදිච්ච වල් බල්ලෙක්. ආයි ගමු. ඇයි ගමේ හදිච්ච වල් බල්ලෙක් කොමරියන් වැල්ලිය බලන්න යනවා. ඒක බලන්න. අනේ ඵලයන් බං අයියේ යන්නේ කියලා උඹ බයිසිකලේ පැදගෙන යනවා. එක කෝට්ටේ මම තට්ටු කරපුවම ඊට පස්සේ සුදුවර පොඩ්ඩක් ගන්නවා. සුදුව ඊට පස්සේ මූ යකෝ කියලා කියනවා. මූ යකෝ වැඩි හිටියෙක් කියන දෙයක් අහන්නවත් අනේ. හරි. පොඩ්ඩ ඉන්න. නැතුව ඉදී. ලයිරු මෙතන ඉන්නේ. අරු බැන බැන ආයෙද්දි උඹ මෙතනින් අල්ලගෙන අහන වෙයි කියලා. මොකද මම ඉදරන්නේ. මොකද? මට ඉතියා. ඔබ ආයි වරේ දෙතුන් පාරක් යවන්න ඕනේ. ඒ දවසම යනවා නැත්නම් කට් කරලා මේ මොකක්ද මම කියන්නේ? ඈ මදුරු ඉන්නේ නැහැ. දැන් අහපන් මේ කොහෙද පසින්දුලා යන්නේ? කාටද මම උචර බයින්නේ කියලා. හරිද? අපට වඳුරේ? ඊට පස්සේ ඔව් බම් වඳුරේ තමයි වා. අය ගම් hina වෙන්න එපා ගම්. හා රෝලින් ඇක්ෂන්. යන්න ලහිරුවා උඹ ඇයි මේ කමන්නේ එහෙම කියන්නේ තුන් පාරක් කියන්න දෙයක් නෑ මට කරේනවා එකපාරක් කියන්නේ ගණින්නේ මොකද බං උඹ ෆෝන් එකේ දිහා බලන්න බය වෙලා වගේ බලපන් මුත්ත මගේ මොන දිහා කතා කරනකොට ඌ බය වෙලාත් නෑ බා බයලා වගේ ඉඳපන් මෙහෙම බලන්න බය වෙලා බෙන්නකෝ මේ ඔක්කොටම කලින් මෙහෙම බයලා වගේ බලන් ඉඳපන් ඌ බයේදී hina වෙනවද හා බයලා වගේ ඉඳපන් රෝලින් ඇක්ෂන් ඔයලාලු බං ඇස් දෙක ලොක් කරලා බයලා වගේ කියපන් ඊළෙ මෙමුගේදී රේ ලයින් එක කරපන් රෝලින් ඇක්ෂන් නෑ බං අර ඉන්දියාවේ වෛරස් hina වෙන්න එපා hina වෙන්න එපා වඳුරෙක් ගෙන්නේ නේද රෝලින් මල්ලිලාට කියන්න මම ඒ කාලේ ආර සුද්දාගේ අපි හෙන්රි සුද්දාගේ වත්තනේ බම් බලාගත්තේ ඒ කාලේ මචං මම යනවා ඔන්න මේ තුවක්කුවක් තිබ්බා අපේ බේනෝදේ හදිස්සි මෙතන යන්න හරි මේ මෙහෙම යන්නේ. එතකොට ඒ සීන් එක විතරනේ යන්නේ. ආයෙ ගන්නවට පස්සේ ඔයා ඔයත් දැන් මෙතන ඉන්නව නේද? අය තාතා ඊළු ටික මෙහෙම කියාගෙන යනවා. ඔබ දුන් තිබ්බා කියන්නේ. බොටුව ගන්න. ඒක තව ටිකක් ගන්න. කෙලින්ම බොටුව ගාවි. එකට බෑ නවත්තන්න මචං. මේ ගිහිල්ලා. ඊයේ ගාමික යා නතර කරයි කියලා දලුවා වල් ඉදා වෙන්න බෑ. ඉලා වෙන්න බෑ. නෑ ඉලාවල කමන්න තෙල්ලන්නේ. අන්න හරි. ඔහොම දෙන්න ඕනේ ඇඩ් එක. හරි පොඩ ඉන්න. ඔබ කියපන් එනං මොනවද මොකද කියන්නේ? ආප්පුවාමේ. අප්පුවාමේ නේ මොකද බං? කර්මන්ත. අර මේ අර රාමු බල්ටියක් ගන්න බොන්න. ඇක්ෂන් උඹ රිලා නටෝපා. රාමු බාන්න ගන්න මේ කුටි කරනවා. හරි. හරි ඕම උඩ පැන මේකේ උඩ පයින්ද. හරි බාන්න මේක නැතුව කර්මයක් ගන්න දෙන්න. පොල් දීපන් කඳබලු බැඳගෙන ගම යන හැටි. රිලා හරි. ඒ. බාන්න කඩවලු බැඳගෙන ගමේ යන හැටි පෙන්නන්න. රිලා ඇඩ් එක දීපන්. කොහෙද යන්නේ මේ වර? හරි දැන් වාට නටන්න. වදුරු ඩාන්ස් එකක් දාලා පෙන්නන්න. අමුකුඩු මුකුඩු ඩාන්ස් එක දාන්න කියලා. අමුකුඩු මුකුඩු ඩාන්ස් එක දාලා ඔය උඹ ඇවිල්ලා අහපන් මේ මොකෝ උඹලා රිලා නටවනවද කියලා අහපන්. පට පොළ උඹලා විලාන අමුකුඩු මුකුඩු ඩාන්ස් එක දාලා මේ ආයෙක මුලින් ඉඳලා ගමුනේ. මේ ආයෙ මුලින් ඉඳලා ගන්නේ. උඹ චුට්ටක් වෙලා ඉඳලා උඹ ඇවිල්ලා මොකද මල්ලි රිලා නටවනවද කියපන්. රිලා නටවනවද කියලා අහපු ගමන් උඹ ආහාර ඉඳලා එන්නේ. ඔහොම ඇවිල්ලා ඔහොම වරේ. හරිද? උඹ රිලා නටවනවද කියලා අහපු ගමන් අයියා කොහමද හරියටම දන්නේ කියලා කියනවා. ආයෙ රිලා නටවන්න මුලින් ඉඳලා. ඔයා ළඟට එනවා. ඔච්චර දුර යන්න එපා. ළඟ නටනවා. උඹලා දෙන්න එක මේ ගන්න ඕනේ. දරුවයි මට එන්න මේ පැත්ත පොඩ්ඩක් බලපන්. හා රෝලින් මේ කවුරුත් කතා කරන්න බෑ. රෝලින් ඇක්ෂන්. අප්පුවාමි මේකේ දඩනං රිලා කඩන ගාන වෙන්නවා. බාන් කඩවල වෙනකන් ගමේ යන හැටි වෙන්නවා. ඒ මොකද මල්ලි කරන්නේ රිලා උනට මොනවද බා? අයියෝ කොහොමද ඒක හරියටම දන්නේ? එළියනවා. මට හොයන්න බෑ. ඔව් අයියා කොහමද හරියටම කිව්වේ? හා රෝලින් ඇක්ෂන්.
මාර ප්‍රශ්නයක් නේ තියෙන උදේ ඉඳන් මදුරු කරදරනේ. පොල් කඩනවායි ලව් නටවනවායි මාර ප්‍රශ්නයක් නේ තියෙන්නේ. ඕ අයියේ කොහෙද යන්නේ? නෑ මල්ලි. ගෑනිට බබා හම්බෙන්න අමාරු වෙලා ත්‍රිවිල් එක හොස්පිටල් එක ගන් ගියා. මම මේ දැන් නවත්තලා ගෙදර යන ගමන් බා. මේ අයියේ ඒකත් මදුරෙක්ගේ වැඩක්ද? අම්මට. කාලකන්නි පල්ලා. මදුරෙක් කරපු හරියෝ. යන්න